හායි යාළුවනේ කොහොමද ඔයාලට ඔන්න තවත් ලස්සන ව්ලොග් එකක් අරන් ආවා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. අපේ පළවෙනි ව්ලොග් එක උනේ අපි ක්‍රිස්මස් වලට කොළඹ ආව එකනේ. ඉතින් අපි 25 වෙනිදා ඒ කියන්නේ නත්තල් දවස උදේ වරුවේ වන්ගෝල් ප්ලේස් ගියා. ඊට පස්සේ හවස් වරුවේ අපි හිතුව සුදු පුතාට සූ එක පෙන්වන්න එක්ක යන්න ඕනේ කියලා. මොකද එයා රූප වලින් විතරයි සත්තු දැකලා තිබ්බේ. ඉතින් එයාට ඇත්තටම සත්තු පෙන්වන්න ඕන හින්දා අපි දෙන්න හවස් වරුවේ ඔන්න ආවා සූ එක බලන්න. ඔන්න ඉස්සෙල්ලම යන්න හදන්නේ මින් මැදුරට. මෙන්න මින් මැදුරට එන්න වෙන තැනම ලස්සන චූටි දියැලකුත් තිබ්බ. ඒකත් හරිම ලස්සනයි. මෙන්න තිබ්බා තව ලස්සන පොන්ඩ් එකක්. සුදු පාට ලොකු මාළු ගොඩාක් හිටියා. හරිම ලස්සනයි. අපි ඒකත් බලලා ඔන්න දැන් ඇතුළට යන්නයි හදන්නේ. ලස්සන ලොකු මාළු ගොඩාක් ඉන්නවා ඇතුලේ. හරිම ලස්සනයි. මෙන්න බලන්නකෝ. තවත් ලස්සන ලොකු මාළුවෙක් නේද? මේ බලන්න යාළුවනේ මේ මාළුවගේ ලොකු. මෙයා නම් නිකන් වීඩියෝ කරන්නම කියලා අපි ඉස්සරහට ඇවිල්ලා ලස්සනට අපි දිහා බලාගෙනම හිටියා. ඔන්න බලන්නකෝ. ලස්සනට මන් දිහා බලන් ඉන්නේ ලස්සනයි නේද? ඇත්තටම ඉතින් මේ වගේ ලස්සන මාළු ඉන්න ඕනේ මුහුදේ තමයි. මොකද ඒගොල්ලන්ට ගොඩක් නිදහස තියෙන්නේ මුහුදේනේ. හැබැයි ඉතින් මේ වගේ අපිට කූඩුවක දාලා ටැංකියක දාලා බලන්න තිබ්බේ නැත්නම් අපිට මේ වගේ ලස්සන මාළු දකින්න හම්බ වෙන්නේ නැහැ. බලන්නකෝ මේ සුදු පාට මාළු වගේ ලස්සන. මෙන්න මේ චූටි මාළුන්ගේ නම තමයි හොනට් තිලාපියා. මං හිතන්නේ මේ මාළුන්ට නම හම්බෙලා තියෙන්නේ එයාලගේ පෙනුම හින්දා වෙන්න ඇති. බලන්න යාළුවනේ මේ මාළුන්ගේ ලස්සන. මෙයාලා නිකන් ගල් වෙලා වගේ එකම තැනකට වෙලා බලාගෙන ඉන්නවා.
යාළුවනේ මෙන්න මේ ඉන්නේ ආදෙක්. බලන්නකෝ ඒ ආඳගේ ලස්සන. ඔන්න අපි මින් මැදුරෙන් එළියට ආවා. මේ බලන්නකෝ යාළුවනේ මෙයාව අඳුරනවද කියලා. එයා හොඳට අවුවට වෙලා අවුව තපිනවා. සුදු පුතාට නම් හරිම සතුටුයි මෙන්න මේ යාළුවව දැකලා. බලන්නකෝ යාළුවේ මෙයා අඳුරනවද කියලා. බලන්නකෝ ලස්සනට hina වෙලා ඉන්න ලස්සන නේද? ඔන්න ඉන්නව ලස්සනම ලස්සන කුරුළු රංචුවා. පාට ලස්සනම ලස්සන කුරුළු ටිකක් ඉන්නවා මෙතන. හරිම ලස්සනයි. බලන්නකෝ මේ කවුද ඉන්නේ කියලා. මෙයාගේ නම ඔරික්ස් ගවයා. කැසෝවරී කියලා මෙන්න ඉන්නවා. නිකන් පැස්බරෙක් වගේ කුරුළු විශේෂයක් මං හිතන්නේ. ඊට පස්සේ ඉන්නවා කහසිලු කොකටුවා. සමහර නම් කියව ගන්නත් අමාරුයි. නම් වගේම තමයි ඒගොල්ලෝ හරිම ලස්සනයි. ඔන්න ඔටුවා ඉන්නවා. එයා නම් දැන් ගොඩක්ම දුර්වල වෙලා ඉන්නේ. ගොඩක් වයසයි. දැක්කම ඇත්තටම හරිම දුක හිතුණ. දැන් ගොඩාක් කල් ඉඳලා මං හිතන්නේ සූ එකේ මේ ඔටුවා ඉන්නේ. දැන් නම් ඉතින් එයා ගොඩක්ම වයසයි. ඇත්තටම අපි මේ සුදු පුතාට සූ එක පෙන්වන්න ආවේ ගොඩක්ම හොඳයි. මොකද තව ටික කාලයක් යනකොට සූ එකේ සත්තු ගොඩක් මිය ගිහින් ඉන්න පුළුවන්. ඉතින් ඒක හින්දා අපි කලින්ම ආව එක හොඳයි. සුදු පුතාට සූ එකේ සත්තු පෙන්වන්න. ඔන්න ඉන්නෝ වලහෙක්. ඉතින් යාළුවනේ සූ එකේ තවත් වීඩියෝස් ගොඩාක් තියෙනවා. ඒ වීඩියෝස් ටික අපේ සූ එකේ part 2 විදිහට ඔයගොල්ලන්ට අරන් ඉන්නම ඔයගොල්ලන්ට එක ෂෙයා කරගන්න. ඉතින් අපේ වීඩියෝස් බලලා අපිව subscribe කරලා